හොඳයි ෆ්‍රෙන්ඩ්ස් අපි මුලින්ම බලාගමු Arduino ෆෝන් එකෙන් කෝඩ් කරන්න කොහොමද කියලා. ඒකට තියෙනවා මෙන්න මේ වගේ Arduino Droid කියලා මේක. ඉතින් ඔයාලට මේකේ එක දේවල් ලියලා මේක කෝඩ් එක වෙරිෆයි කරලා අප්ලෝඩ් කරන්න පුළුවන්. හරි අපි දැන් බලමු මේක ඉන්ස්ටෝල් කරන්න කොහොමද කියලා. Play Store එකේ. හරි අපි දැන් මුලින්ම Play Store එකට ගිහින් ටයිප් කරමු Arduino Arduino Droid කියලා ටයිප් කරන්න. මේ මම මෙතනදී Arduino ID කියලා ටයිප් කරේ. ඉතින් Arduino Droid කියලා ගැහුවත් ID කියලා ගැහුවත් ID කියලා ගැහුවත් මෙන්න මේක එනවා. මම ID කියලා ගැහුවේ. ඊට පස්සේ මෙතනදී මට අප්ඩේට් එකක් ඇවිල්ලා තිබ්බා. ඉතින් ඔයාලට මේක මෙතනින් ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. දැන් මට මෙතන ඉන්ස්ටෝල් කියලා වැටෙන්නේ නැහැ. ඔය දැන් ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. ඉතින් එතකොට ඔහොම තමයි ඉතින් වැටෙන්නේ. හොඳයි ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් ඉතින් අපි ඊළඟට බලමු Arduino කොහොමද මේ ලැප් එකෙන් එහෙම නැත්නම් ඔයාලගේ කම්පියුටර් එකෙන් කෝඩ් කරන්න කියලා. ඒ විතරක් නෙමෙයි අපිට මේක ඊට අමතරව Arduino Pro X කියලා ඇප් එකක් තියෙනවා. හරි. අපි එහෙනම් ඒකත් බලමු. හරි. මේ දෙන්න Arduino Pro X කියන ඇප් එක. ඉතින් ඔයාලට ඕනනම් මේකෙන්වත් කෝඩ් කරගන්න පුළුවන්. දැන් මම මේක ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ මට අප්ඩේට් කියලා වැටෙන්නේ. එතකොට මේ තියෙන්නේ Arduino Pro X කියන එක. හරි. ඒත් කිසිම වෙනසක් නැහැ. අපිට normal විදිහටම කෝඩ් කරන්න පුළුවන්. දැන් මට මෙතනදී ඔයාලට පෙන්වන්න විදිහක් නෑ මොකද මම මේක අප්ඩේට් කරලා නෑ. හරි දැන් අප්ඩේට් වුණා හැබැයි ටිකක්. හරි. මම එහෙනම් එකත් ඔයාලට පෙන්වන්නම්. මෙන්න මේ වගේ තමයි Arduino Pro X කියන එක තියෙන්නේ. මේ වගේ නොයෙකුත් කෝඩ් අපිට ටයිප් කරන්නත් පුළුවන් ඒකෙත් මේ කෝඩ් වෙරිෆයි කරන්න අප්ලෝඩ් කරන්න ඒ ඔක්කොම පුළුවන්. ඉතින් ඔහොම තමයි මේක මේ හැම දෙයක්ම වගේ මේකේ තියෙන්නේ. හරි ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා දැන් මෙතන සර්ච් කරන්න ඕනේ Arduino ID කියලා. මම දැන් ලැප් එකේ Google එකට ගිහින් Arduino ID කියලා සර්ච් කරලා හරි අපි මෙතනින් යම් බලන්න. හොඳයි. එන්න මේ වගේ මෙයාලගේ වෙබ්සයිට් එක එතකොට ඕපන් වෙනවා. Arduino එකේ. හරි. එතකොට ඔයාලා වෙන ඇති මෙතන 2.3.8 මේ Arduino ID එක ඔයාලට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. එතකොට ඊට අමතරව මේකේ පරණ version කියන්නේ ඔයාලගේ Windows 7 ඔයාලා ඊට අමතරව මේකත් Arduino ID එකම තමයි. මේකේ තියෙන්නේ 0.60. එතකොට ඔය පොයින්ට් එකත් ඔයාලට උනන් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. එතකොට ඒක පරණ version එකනේ. තියෙන්නේ අලුත් version එක. හරි. ඉතින් ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගන්න. අලුත් version එක. ඉතින් ඒක ඩවුන්ලෝඩ් කරගන්න. මම ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. හරි. මෙතනින් මෙහෙම ඩවුන්ලෝඩ් කියලා වලට වැටෙනවනේ මේක ඩවුන්ලෝඩ් කරලා පස්සේ ඊට පස්සේ අර මෙන්න මෙතනින් අපිට තියෙනක මෙතන ඩවුන්ලෝඩ්ස් වලට ගිහින් ඔක ඩවුන්ලෝඩ් කරගන්නයි. හරි. මම ඔයාලට කරන විදිහ ඔක්කොම පෙන්නන්න. ෆ්‍රෙන්ඩ්ස් මේක හරි ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. ඉතින් අපි ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ. හරි. මේ විදිහට ඔයාලට මෙන්න මෙතනින් එක ආයෙ ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. හොඳයි. මම හිතනවා ඔයාලා මෙන්න මෙතනින් එක ඩවුන්ලෝඩ් කරගන්න දන්නවා කියලා. මෙන්න මේකට ගියා. පොඩ්ඩක් ඉන්න. මෙතන අර ඩවුන්ලෝඩ් වෙච්ච මේකේ මෙන්න මෙතන ක්ලික් කරා නම්
ඔයාලට මෙන්න මෙතෙන්ට යන්නත් පුළුවන්. හරි. ඔන්න දැන් මට මේක ආවා. හරි. මෙතන මෙන්න මේ වින්ඩෝ එක ඔයාලට තියෙන එක ඩවුන්ලෝඩ් කරගන්නයි තියෙන්නේ. හොඳයි ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් මම තමයි Arduino IDE එක ඉන්ස්ටෝල් කරගන්නේ. ඉතින් ඔයාලා සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ලයික් කරන්න මේ මගේ වීඩියෝ එකට. සබස්ක්‍රයිබ් කරොත් ඔයාලට මගේ අලුත්ම වීඩියෝත් බලා ගන්න පුළුවන්. එහෙනම් අදට ගිහින් එන්න. Goodbye.